Hi guys, welcome back to my YouTube channel. ඉතින් good morning. කොහමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම රුවි subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් බෙල්ල වටේ කළු වෙනවට සා බෙල්ලත් ලස්සනට තියාගන්න අඳුරු බවක් නැතුව තියාගන්න ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාරයක්. ඉතින් අද මගේ උදේවරුව ගත කරන විදියත් මම මේ වීඩියෝ එකටම ඇඩ් කරා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඔන්න අතනම් මම vlog එක කරන්න ගත්ත දවස ගොඩක් හොඳ දවසක් කියලා මට හිතුණා. මොකද අද අපේ අම්මා කොළ කැද හදනවා. මම නැගිටලා පස්සේ තමයි දැක්කේ. ඉතින් කොළ කැද හදනකම් මම නැගිටලා මූණ සෝදලා දැන් යන්නේ ice cube treatment එක කරන්න. ඉතින් ඔයාලා දන්නවා මම හැමදාම මේක කරන්න අමතක කරන්නේ නැහැ කියලා. මොකද මට තියෙන්නේ ගොඩක් sensitive කිව්වට ඒමමත් නෑ. හැබැයි acne prone skin එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම අනිවාර්යයෙන්ම ice cube treatment එක වරද්දන්න නැතුවම කරන සත්කාරයක්. මොකද මට ඒකෙන් ගොඩක් benefit තියෙන නිසා තමයි මම ඒකට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මං ගාව ice towel එකක් නැති ඉඳ තමයි මම ওই විදිහට කරන්නේ. ඊට පස්සේ උදේම කොළ කැද එකක් බීලා දවස පටන් ගන්න යන්නේ. කොළ කැද බිව්වට පස්සේ ඔය අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි විනාඩි 45ක් විතර යනකම් ඒ කොළ කැද එකත් එක්ක ඔයා ඉන්න. කෑම කන්න එපා. ටිකක් වෙලා ගිහිල්ලා ඒ කියන්නේ විනාඩි 45ක් විතර ගියාට පස්සේ තමයි ඔයා කන දෙයක් කන්න ඕනේ. ඉතින් මම දැන් යන්නේ උදේට කන්න පැස්ටා එකක් හදන්න. මම මේ රෙසිපි එක දැක්කේ TikTok එකේ වීඩියෝ එකකින්. හරිද? ඉතින් මට හිතුණා ඒක හදලා බලන්න. මොකද අද ලොකුවට මුකුත් නැති නිසා මේවා ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුළුවන් ඉඳ මම ඒක හැදුවා. ඉතින් ඒක හදන්න කියන්නේ පොල් කිරි වලින්. හරිද? පොල් කිරි වලට අපි දාන තුන පාටික එකතු කරලා ඊට පස්සේ තෙල් චුට්ටක් දාලා පාස්ටා එක තඹගත්ත පාස්ටා මම නම් දැම්මේ. එයා නම් කරේ පාස්ටා එක ඕකටම දාලා තඹපු එක. මොකද මම නැගිටිනකොට අම්මා පැස්ටා ටික තඹලා ඉවරයි. ඒකින්ද මම ওই විදිහට දාලා ගම්බිස් දාලා ඉවරලා මේ අදාගත් එක විතරයි කරේ. ඉතින් ඇත්තටම මහා ලොකු රසක් නැහැ. ඒකින්ද මම බිත්තරේකුත් අදාගත්තා. මට හිතෙනවා මේකට සෝස් ටිකක් එතකොට චීස් වගේ දෙයක් දාන්න පුළුවන් නම් රසට හේවි. ඉතින් කොහොමද ගමන්නේ මේක ඉතින් අදාගත් එක දැන් කන්නත් එපා. කින්ද මේකත් කෑවා. මම ඔයාලට කිව්වනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා බෙල්ල වටේ අඳුරු බව නැති කරගන්න සත්කාරයක්. ඉතින් දැන් අපි යමු ඒක හදන්න. ඉතින් මේකට ඔයාලට ඕන කරන ප්‍රධාන මමුද්‍රව්‍ය තමයි කෝපි කුඩු. ඉතින් ඔයාලා දන්නවනේ කෝපි කුඩු කියන්නේ අපේ ස්කින් එක පාරින්ම ග්ලෝ අප් කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි සාමාන්‍ය ස්වභාවික සත්කාර කරන කෙනෙක් නම් කෝපි කුඩු අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. ඇත්තටම මම පෞද්ගලිකව මම කරන හැම දෙයකටම වගේ කෝපි නම් වරදින්නේ නැහැ. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය දන්නවා මම හැම දෙයකටම වගේ කෝපි කුඩු පාවිච්චි කරනවා. කෝපි කුඩු වලින් ගොඩක් රිසල්ට් එක තියෙන නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් ඊට අමතරව ඔයාට ඕන කරනවා කහ කුඩු ටිකක්. උයන්න ගන්න කහ කුඩු නෙමෙයි මම මේකට දාන්නේ කස්තුරි කහ කුඩු ගන්න බෙහෙත් කඩේ ගන්න පුළුවන්. ඉතින් ඒව චුට්ටකුත් දාලා ඉවර වෙලා පස්සේ කොමාරිකා දාන්න ඕනේ. ඔයාට කොමාරිකා ජෙල් එක දාගන්න පුළුවන් නම් හොඳයි. මොකද එතකොට මේ පේස්ට් එක හරියට හදා ගන්න පුළුවන්. මම නැචරල් කොමාරිකා දාපු නිසා පේස්ට් එක ටිකක් ඇලෙන ගතියක් එනවා. ඒක නැතිව හදා ගන්න පුළුවන් ජෙල් එක පාවිච්චි කරලා. ඊට අමතරව තව මේක රිසල්ට් එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් දෙයුෂ ටිකක් එකතු කරලා මේක මික්ස් කරන්න. මං ගාව තිබ්බේ නැති ඉඳ තමයි මම මේ විදිහට කරේ. ඉතින් ඊට අමතරව මම ඔලිව් ඔයිල් පාවිච්චි කරා. ඔලිව් ඔයිල් දාගත්තේ අර පේස්ට් එක මට අදා ගන්න ඕන නිසා හරියට. අර අනිත් එක තමයි ඔලිව් ඔයිල් කියන්නේ කොහොමත් අපේ තියෙන ඩාර්ක්නස් නැති කරගන්න පුළුවන් දෙයක්. හරිද? ඔය තැන් වල තියෙන ඩාර්ක් ගතිය නැති කරගන්න පුළුවන් මේ ඔලිව් ඔයිල් කියන දෙයින්. ඉතින් ඒකත් ගොඩක් හොඳයි පාවිච්චි කරන්න පුළුවන්.
මේ ඔක්කොම දාලා ඉවරලා මික්ස් කරගත්තා. මික්ස් කරගෙන තියෙන්නේ ඇප්ලයි කරන්න. ඉතින් ඔය ඇප්ලයි කරනකොට මුලින්ම ඕක ඇප්ලයි කරලා පොඩ්ඩට අත් දෙකෙන් රබ් කරන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය ස්ක්‍රබින් එකක් කරන්නේ. ඒ වගේ ඔයා මේක ඇප්ලයි කරලා ඒරියා එක හොඳට ස්ක්‍රබ් කරන්න. විනාඩි 15ක් විතර හොඳට ස්ක්‍රබ් කරලා ඒ විදියටම තියෙන්න හරින්න. තියෙන්න හැදලා විනාඩි 30කින් විතර පස්සේ ඔයාට පුළුවන් වොෂ් කරන්න. සීතල වතුරෙන් වොෂ් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ඒ විදියට වොෂ් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔයාට මේක සතියකට 2-3 පාරක් විතර කරන්න පුළුවන් නම් ඉක්මනින්ම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි බෙල්ලට විතරක් නෙමෙයි ඔයාගේ වැල මිටේ, දනිස් වල, ඒ වගේ අදුරු වෙලා තියෙන තැන් වලට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ රිසල්ට් එක තව වැඩි කරගන්න ඕනේ වගේ නැත්නම් මොනාරි ඇඩ් කරගන්න ඕනේ නම් ඔයාට පුළුවන් මී පැණි, රෝස් වෝටර් වගේ දෙයක් වුණත් මේකට එකතු කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට තව දෙයක් තියෙනවා මතක් කරන්න. WhatsApp channel එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒකේ link එක මම මේ වීඩියෝ එකේ description box එකේ දාලා තියන්නම්. ඒ link එකෙන් ඇවිල්ලා join වෙන්න. ඒ වගේම තමයි social media link ටිකත් මම දාන්නම්. TikTok එකට එන කට්ටිය එන්න අනිවාර්යෙන් ඒකේ මේ වගේ වීඩියෝස් ඔයගලන්ට ෂෝට් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකටත් එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගට මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයා තාම subscribe කරන්නේ නැතුව නම් මගේ වීඩියෝස් බලන්නේ අනිවාර්යෙන් subscribe කරලා bell icon එක all දාගෙන එකතු වෙන්න. ඒ වගේම තමයි ඉතින් අද වීඩියෝ එක දිගටම බලුවට thank you. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් අදට මම මේ vlog එක නවත්තනවා. bye.